වසර 22කට පසු සිම්බාබ්වේ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. මීට පෙර 1996 වර්ෂයේ ටෙස්ට් තරගාවලිය මේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරලා තියෙනවා. නමුත් ඒකේ අවසාන ප්‍රතිඵලය ලෙස ඒ තරග දෙකම ජය පරාජයෙන් තොරවයි අවසන් වෙලා තියෙන්නේ. ඊට පසු නැවතත් 2000 වර්ෂයේ මේ කණ්ඩායම් දෙක එකට මුණ ගැසිලා තියෙනවා. නමුත් ඒ තරග දෙකෙන් එක් තරගයක් එංගලන්ත කණ්ඩායම ජයගෙන තියෙනවා. ඉතින් තරගයේ ජය පරාජයෙන් තොරවයි අවසන් වන්නේ. නැවතත් 2003 වර්ෂයේ ටෙස්ට් තරගාවලි දෙකක් මේ කණ්ඩායම් දෙක ක්‍රීඩා කරලා තියෙනවා. ඒ තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතින් මේ වෙන විට එංගලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ටෙස්ට් තරගාවලි කාලසටහන දිහා බැලුවොත් සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගාවලියක්වත් ජයග්‍රහණය කළා නැහැ. එංගලන්ත කණ්ඩායම තරග 3ක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඉතිරි තරග 3ම ජය පරාජයෙන් තොරවයි අවසන් වෙලා තියෙන්නේ. ඉතින් නැවතත් වසර 22කට පසු එංගලන්ත කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර එක් ටෙස්ට් තරගයක් පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. ඒ ටෙස්ට් තරගය මේ මාසේ නැත්තම් මැයි මාසේ 22 සහ 25 අතර කාලය තුර පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. ඉතින් මේ තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් සවස් 3:30ට පැවැත්වීමට නියමිත වෙලා තියෙනවා. මේ තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේදී. ඉතින් මෙවර මේ තරගාවලිය දේශීය කිසිදු නාලිකාවකින් ඔබට නරඹන්න බෑ. මෙවර විදේශීය නාලිකා තමයි විකාශන අයිතිය හිමි කරගෙන තියෙන්නේ. ඉතින් ඒ විදේශීය නාලිකා විදිහට ගත්තොත් ස්පෝර්ට් 1 සහ සෝනි 1 නාලිකාව මගින් ඔබට මේ තරගාවලිය සජීවීව නරඹන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.